අපි ආවා කුරුණෑගල ලොකේෂන් එකට. යේ! මේක තියෙනවා සෑහෙන සුද්ධ කරන්න අපිට. රුමේෂ මල් කෙල්ලෙක් වගේ හතර වටේ ෆොටෝ ගන්නවා, විකාර කරනවා, සතුන්ට මල බැලලා තින්නේ. එන්න. අද අපේ කට්ටිය නැහැ. මාර ලස්සන ඒරියා එක. හැබැයි පොඩ්ඩක් අවුව තමයි ඉවසන්න බැරි. සඳුන්ට පොඩ්ඩක් ට්‍රැක් අවුට් වෙලා තින්නේ. මේ ගෲප් එකකට දාන්න. ඈ ගෲප් එකකට දාන්න. ඔව්. YouTube උත් දාන්න. YouTube දාන්න. නෑ ගෲප් එකට විතර දාන්න. අනිත් කට් ගන්න පුළුවන්. එහෙනම් මේ අද ආවේ නැත්තේ කවුද? රුමේෂාවෙන් රුවන්කාවේ නෑ, මලින්දාවේ නෑ. අපි යා ගන්න ඕනේ. මේ සුද්ධ කරලා කැපකිරීම අපි මේ කරන කැපකිරීම 5000 10000 ගන්නවා. විස්කි බෝතල් දෙකයි. ප්ලාස්ටික් කරගන්න. යේ මේ මෙතනින් අවුලක් නැනේ පල්ලෙහා ගස්නේ තියෙන්නේ. වා කිව්වාර ලොකු ගස් අවුලක් නැහැ කියන්නේ ලොකු ගස් අතු විහිදලා තියෙන ගස් තියෙන්නේ. එහෙනම් මම ෆයින් මේ ටේක් ඔෆ් කරන්න. අනේ මේ හේමල්ලේ ඉස්සල්ලා මේ ට්‍රේනින් වෙලා ඉගෙනගෙන ඉන්නේ. මෙතනින් පල්ලෙහාට යන්න පුළුවන්? ඈ? පුළුවන් නේ පල්ලෙහාට. මෙතන යන්න එපා ලිස්සයි කල්තලාව තියෙන්නේ. එහෙම. ඕ පල්ලෙහා හෙල අපි බලමු හෙල වීඩියෝ ගන්න. සුවර්? ඕකෙන් නම් කපන්න පුළුවන් ඉතින්. යේ! මාර ලස්සනයි මේක. හැබැයි ඉතින් අපිට මේ පැරාග්ලයිඩින් පුරුදු වෙනවා වගේ ඉතින් මේ වගේ කටු සෙට් වෙනවා. සඳුන් මේ හරියට මේ ආමි ට්‍රේනින් වගේ අපි හදන්න. සඳුන් එහෙම කරන්න බෑ. අපි මේ මල් වගේ හැදිච්ච ළමයි. ඔය මොනවද කරන්නේ? දිග වැඩි. දිග වැඩි නම් ඔක ඔතන්න තියෙන්නේ. නේද? මම නම් දන්නේ නෑ. එහෙනම් සුද්ධ කරමු. අද වැඩට අපි එක්කෙනෙක් ගෙනාවා. දවසට 5000 දෙන්න ඕනේ. රුමේෂයන් මේ ටික ඔක්කොම කපලා තිබ්බනම් ඇති. මට මම ඊට පස්සේ තමයි ටැන්ඩම් එකක් කරේ. ආ දන්නා ටැන්ඩම් එකේ වටිනාකම කීයද කියලා? රුපියල් 18000. එහෙනම් සනින් සුද්ධ කරනවා. හරිද? ඔව් අද ආවන ප්‍රසෙන්ට් එක කොහොමද එකයි? කුරුණෑගල අහසයට ආවෙක ප්ලයි කරන්න ඕනේ.